අදනම් ෆැෂන් ගැන ඕන දෙයක් ඉන්ටර්නෙට් එකෙන් ඉගෙන ගන්න පුළුවන් වුණාට මම ඒ දේවල් ඉගෙන ගත්තේ මගේ තාත්තගෙන්. ලස්සනට ෂර්ට් එක යට කරන්න මම ඉගෙන ගත්තේ තාත්තගෙන්. හරියට ඉරිතියලා ෂර්ට් එක අයන් කරන විදිහ මම ඉගෙන ගත්තේ මගේ තාත්තගෙන්. හැම වෙලේම කලර් කෝඩ් එක මැච් වෙන විදියට අඳින්න කියලා මට කිව්වේ තාත්තා. හරිම ෂර්ට් එක තෝරද්දී ඩිසයින් එක ගැන විතරක් නෙමෙයි ක්වොලිටි එක ගැනත් බලන්න කියලා මට කිව්වේ මගේ තාත්තා. ලස්සනට ෆැෂන් කරන්න මම ඉගෙන ගත්තේ තාත්තගෙන්. තාත්තා තමයි මගේ පළවෙනි ෆැෂන් අයිකන් එක. මගේ ජීවිතේ හැඩකරපු පළවෙනි කෙනා ඔයා. හැපි ෆාදර්ස් ඩේ තාත්තේ.